දැන් චනන්ද සර්ගේ පැහැදිලි කිරීම තුළ අපිට ගම්ම්‍ය වෙන දෙයක් තමයි අදාළ ශේස්ත්‍රයන් තුළින් ඒ වගකීම ඉටු වුණාද යන්න. උදාහරණයක් විදිහට ඔබතුමන් පැහැදිලි කරනවා පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කරලා පොලිසිය ඒ අදාළ ක්‍රියාමාර්ගය ගන්න මාසයක් යනවා. ඉන්පසුව ඔබතුමන් පැහැදිලි කරනවා මනෝවෛද්‍ය උපදේශනයන්ට ලක්විය යුතු අපයෝජනයට ලක්විය යුතු දියණිය ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. සමහර විට මනෝවෛද්‍ය උපදේශනයට ලක් වුණා නම් මේ දියණිය මේ අකාරුණික සිදුවීම ඉටු නොවෙන්නත් තිබ්බා. මේ අදාළ ශේස්ත්‍රයන් තුලින් මේ සිදුවීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුනේ මන්ද? ආණ්ඩුව කියලා කියන්නේ රාජ්‍ය තුල අපි වසර කීපයකට ගොඩනගා ගන්නා පාලන තන්ත්‍රයක්. රාජ්‍ය තුල ගොඩනගා ගන්නා එකක් තමයි ආණ්ඩුව. එතකොට ව්‍යවස්ථාදායකය ජනාධිපති දැන් මේ මෑත කාලේ ඇති වුණා දැන් පළාත් පාලන ආයතනවල ඡන්ද. මේවයින් තමයි රාජ්‍ය කියන යාන්ත්‍රණය ආණ්ඩුව කියන යාන්ත්‍රණය නිර්මාණය වෙන්නේ. එතකොට අපිට එහෙමනම් සැකයක් තියෙනවා. මට ඔබට පෙන්වන්න පුළුවන් මගේ ළඟ තියෙනවා මේ රූපරාමු. මේ හේතුව නිසා වෙන්නේ ඇති කියලා අපිට හිතෙනවා. මේ තියෙන්නේ වර්තමාන කොළඹ පුරපති අපේක්ෂිකාවක් එක්ක. කොටහේනේ ටියුෂන් පන්ති ආයතනයේ අයිති නාරායන් පිල්ලේ සිවානන්ද රාජා එතුමා මේ ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන අවස්ථාව. මේ බලන්න ප්‍රධාන පුරවැසියෙක් ලංකාවේ ව්‍යවස්ථාදායකයේ අගමැතිනිය. හරිනි. ඒ හරිනිත් එක්ක අංක 9 යටතේ මහ මැතිවරණයට තරඟ කරන පුද්ගලයෙක් මේ. එතකොට මහ මැතිවරණයට තරඟ කරලා දේශපාලනික වශයෙන් මාලිමාවේ ක්‍රියාකාරීකේ. මට මතකයි මාධ්‍යයක කියවුණා සංකරන් කියන මේ පාසලේ ගුරුවරයා රජයේ පාසල් ගුරුවරුන්ගේ සංවිධානයේ මාලිමාවේ භූමිකාවක් බොහොම නායකත්ව මට්ටමේ භූමිකාවක් ඉටු කරපු කෙනෙක් කිය. අහම්බයක් වගේ මේ දෙන්න මේ සිද්ධියට පැටළුණු නිසා රජය නිහඬ වෙන්නේ නැති. සැමට ඒක නීතියක් සියලු දෙනාටම එක විදිහේ පාලනයක් මේ වගේ කවදාවත් අපචාරී ක්‍රියා ඇති වෙන්න දීලා ඒ ඇති කරපු පුද්ගලයන් ආරක්ෂා කරන්න තමන්ගේ දේශපාලන හෙවණ ඇතුලේ අපි බලාපොරොත්තුනේ නැහැ. අපිට මේ මාධ්‍ය තුල මිනිස්සු තුල කතා බහක් තියෙනවා. අර කවුද ළමහා කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනිය කියනවා මම ක්‍රියාත්මක නොවුනේ මේ සම්බන්ධ අගතියට පත්වෙච්ච පාර්ශ්වයෙන් මට පෙටිෂන් එකක් ආවේ නැහැ. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් මටත් සැකයක් තියෙනවා. ඒ මන්දගාමී බව රජය තුල ඇති උනේ සමහර විට ඒගොල්ලොත් එක්ක තියෙන සම්බන්ධතාවය නිසාද කියලා. මේක මේ විදිහට අද කතා කරන්න බැරි තත්ත්වයක් තියෙනවා කෝසල මහත්තයා. ඇයි? අපි කතා කරනකොට කියනවා ඔන්න මේ දැරියගේ සියදි විහානි කර ගැනීම දැන් දඩමීමා කරගෙන මේක දේශපාලනීකරණය කරන්න හදනවා කියලා. මොකද්ද දේශපාලනීකරණය කරන්න අපිට තියෙන උමනාව? අපි ගුරුවරු. අපිට තියෙන දැඩි වේදනාවක්. මේ දරුවෙක් කියන්නේ මේ මුළු සමස්ත පාසල් ශිෂ්‍යාවන් එහෙම නැත්නම් පාසල් දරුදැරියෝ නියෝජනය කරන එක සිද්ධියක් මේක. ඒ නිසා මේ වෙලාවේ තමන්ගේ දේශපාලන සම්බන්ධතා තියෙන පුද්ගලයන් ආරක්ෂා කරන එක නෙමේ කළ යුත්තේ සැමට එකසේ රට පිළිගත් ආකාරයට නීතිය ඉෂ්ට කිරීමයි. එහෙම නැත්නම් අපි පාරට බහිනවා අපේ සංවිධාන සියල්ල එකතු කරගෙන උපකාරක පන්ති ගුරුවරු කියලා අපි බලන්නේ. දරුවෝ වෙනුවෙන් ගුරුවරුන්ගේ හිත ඊටාම දැඩි ලෙස උණු වෙලා තියෙන මේ අවස්ථාවේ. ඒ විතරක් නෙමෙයි. ඔබට මතකද පහුගිය කාලේ ටියුෂන් ශාස්ත්‍රය තුල ගුරුවරුන්ගේ ප්‍රශ්න ගොඩක් ඇති වුණා. රජය නිහඬයි. රජය නිහඬයි කියලා බලනකොට ඒ රජයේ ඉන්න මැති ඇමතිවරුත් එක්ක බොහොම ළඟින් සම්බන්ධකම් පවත්වලා තියෙනවා. ඒ උපකාරක පන්ති ගුරුවරු කියන අය එහෙම නැත්නම් වෙනත් භූමිකාවන් වල නිරත වෙච්ච අය. මේකද ජනාධිපතිතුමාගේ මාලිමා රජයේ එහෙම නැත්නම් මේ රැඩිකල් වාමවාදී ආණ්ඩුවේ දේශපාලන සංස්කෘතියේ වෙනස් වීම මේකද කියලා අපිට නැවත ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. අපි හරි වේදනාවෙන් මේ ප්‍රශ්නේ ගැන කතා කරන්නේ.